මම සඳුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. අපි දකිනවා මේ ඊටාම මෑත දිනක මහින්ද ජයසිංහ ඇමතිතුමා අර එයාලා විසින් අටවගෙන තියෙන මේ වර්තමානයේ විතරක් අපි දකින මේවා මීට පෙර ආතු අපි දැක්කේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා ව්‍යාපාරය කියලා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා අර යාළගේ දායක සභාව අමතමින් ඉන්නවා මේ දවස්වල. ඒ එක තැනක අපි දැක්කා මහින්ද ජයසිංහ ඇමතිතුමා කියනවා අපේ අගමැතිතුමිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි කරන්න යන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියලා. ඒ අධ්‍යාපනයේ පරිවර්තනයක් තුලින් මුළු ලංකාවෙම පරිවර්තනයක් කරන්න හදන්නේ කියලා. ඉතින් අපි අහන්න කැමති අපිට තේරෙනවා අපි ඒක නිසාම තමයි ඒතරම් ලොකු බැරහැරුම් වැඩක් ඔයාලා කරන්න හදන නිසාම තමයි අපි මේකේ අවදානම රටට පෙන්නුවේ. ඒක නිසා තමයි අපි මේකේ අවදානම මෙතරම් සත්‍යග්‍රහ කරලා පවා පෙන්වන්න උත්සාහ දරුවේ. එතකොට අපි අහනවා ඉස්සල්ලාම ඔය මහින්ද ජයසිංහ ඇමතිතුමාගෙන් හත්වලාමේ මලවලාමේ ඇමතිතුමා එහෙම අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඔයාලගේ ඔය අනුර කුමාර ජනාධිපතිතුමා ඉදිරිපත් කළා නැහැනේ. එතකොට ඔය කියන මේ පරිවර්තනය කරන්න හදන්නේ මොකෙන්ද? ඔය පරිවර්තනය කරන්න ඔයාලට තියෙන මේ වෙනකොට බලාත්මක එකම ප්‍රතිපත්ති රාමුව තමයි මෙන්න මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2023 මෙන්න මේ ඉදිරිපත් කරපු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන මෙන්න මේ වැඩපිළිවෙල. එතකොට අපි දන්නවා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ අනුමැතිය යටතේ විධායක ජනාධිපතිවරයෙකුට. එතකොට මේ රටේ වර්තමාන විධායක ජනාධිපතිවරයා මෙවැනි ප්‍රතිපත්තියක් කිසි අවස්ථාවක ඉදිරිපත් කළා නැහැ. ඒකින් බලාත්මක එක මේක. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු එක. ඒතර මේක ගැන අපිට කියන්න තියෙන්නේ මේක අර ඔයාලම 1981 ඉදිරිපත් කරපු දවල පත්‍රිකාව ඔයාලා දිවි හිමියෙන් ගිනි තියලා සටන් කරලා පරද්දපු දවල පත්‍රිකාවම තමයි මේ වෙනත් නමකින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා එතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට දැන් මේක පාදක කරගෙනද ඔයාලා මේ අධ්‍යාපනයේ පරිවර්තනයක් තුලින් රට පරිවර්තනය කරන්න යන්නේ. ඉතින් එතකොට එහෙනම් ඔයාලා කරන්නෙම වෙනත් විදියකින් කිව්වොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කලිසම ඇඳගෙන අනුර කුමාර සානායක මහත්තයා යාගේ වගේ යන එක. එතකොට දැන් ඔයා මේක දැකලා තියෙනවද දන්නේ නැහැ මහින්ද ජයසිංහ ඇමතුමා. මේකේ මෙන්න ඔයාලා කරන්න යන පරිවර්තනය මම සාරාංශයක් විදියට මේකේ තියෙන විදිහටම කියන්නම්. මෙන්න එකක් කියනවා මේකේ ප්‍රයෝජනයට නොගත් සහ ඌන උපයෝජිත අධ්‍යාපන පරිශ්‍රයන් දීර්ඝකාලීන කල්බදු පදනම මත නව විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිණිස ආයෝජකින් දිරිවැන්වීමේ නව යෝජනා ක්‍රම ඇති කරයි කියලා. එතකොට දැන් මේක නෙමෙයි ඊයේ පෙරේදා අපි දැක්කා කියවෙනවා පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වල පැවරුවා කියලා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේ හැඩරුව ඊට කලින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටට. එයා කිව්වා සිසුන් 50ට වඩා අඩු පාසල් 1500 ගාණක් තියෙනවා. 100ට වඩා අඩු පාසල් 3000 ගාණක් තියෙනවා. මේවා උණපෝයිත තත්වයන් මේවා තුල මේ දරුවන්ට අවශ්‍ය විශේෂ සමගාමී ක්‍රියාකාරකම් කරන්න බෑ. ඒක නිසා මේවා වහන්න ඕන කියන කතාව එයා ඉතා පැහැදිලිව කිව්වා. ඉතින් එතකොට මේ කියන දවල පත්‍රිකාවේ රනිල් මහත්තයා ගෙනාපු නැවත 2023 ගෙනාපු දවල පත්‍රිකාවේ තියෙන කාරණේ තමයි අනුර කුමාර සානායක මහත්තයා මේ විදිහට කිව්වේ. ඉතින් එතකොට ඒවට කරන්න යන කාර්යය තමයි මේ කියන්නේ ඒවා විකුණනවා කියන කාරණේ. මේක ඇතුලේ ප්‍රතිව්‍යුහගත කිරීමක් නෑ. මේක හරි වචනෙන් තේරෙන වචනෙන් කියනවා නම් මේ හදන්නේ මේ කියන ඌනෝපයුක්ත පාසල් පරිශ්‍රයන් ටික විකුණලා දාන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා ආයෝජකීන්ට ලබා දෙනවා කියන කාරණේ මේ කියලා තියෙන්නේ. එතකොට මේ තියෙනවා ඔබතුමා ඔය කියන පරිවර්තනයේ තවත් හැඩරුව. මෙතන කියනවා නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමගම රට තුල පිහිටි සියලුම පාසල් පළාත් මගින් කළමනාකරණය කරනු ලබන පාසල් වනු ඇති අතර ජාතික පාසල් ලෙස පවතින වර්තමාන වර්ගීකරණය තවදුරටත් අදාළ නොවනු ඇත. සියලුම පාසල් පළාත් පාසල් වෙනවලු. එහෙම නැත්නම් පළාත් සභා මගින්ලු ඒවා පාලනය වෙන්නේ ඊට පස්සේ. තව තියෙනවා මේ කියන්නේ නව විශ්වවිද්‍යාල පිහිටුවීම පළාත් සභා යටතේ සිදු කරනු ඇති අතර දැනටමත් පළාත් බදව පවතින උපාධි ප්‍රදානය කරන ආයතන නව නීතියක් යටතේ පළාත් විශ්වවිද්‍යාල බවට පත් කරනු ඇත. එතකොට ඔන්න ඊට පස්සේ විශ්වවිද්‍යාල ඇති වෙන්නේ පළාත් මට්ටමින්. ඒ ඔක්කොම කරලා වෙන අවසානයේ කියන අපි කියවනේ මේ වෙනකොට රටේ තියෙන නීතිය තමයි ජාතික අධ්‍යාපන කමිෂන් සභාවට තමයි විධායක ජනාධිපතිවරයා හරහා අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමේ බලය තියෙන. මෙන්න අවසාන වශයෙන් කියනවා මේකේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාව පනත අවලංගු කරමින් එම කාර්යයන් යලි නිර්වචනය කර අධ්‍යාපනය සඳහා ජාතික උපදේශක කමිටුව ලෙස
අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පත්‍රය ඇතුළත් කළ යුතුව ඇත. එනම් බඩුම තමයි ජාතික අධ්‍යාපන කමිෂන් සභාවත් ඒ විදිහට අහෝසි වෙනවා. එතකොට එහෙනම් ඉතා පැහැදිලි මෙන්න මහින්ද ජයසිංහ මහත්තයලා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කියාගෙන යන අධ්‍යාපන පරිවර්තනයේ තරම තමයි මේ අවසාන මේ වෙනකොට තියෙන රාජ්‍ය පාසල් පද්ධතියත් විකුණලා දාන්න තමයි මේ සූදානම. ඒතර මේක තමයි මෙයාලා මේ යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය. මේකට තමයි අපි විරුද්ධ වුණේ. ඒකින්ද අපි සබුද්ධික සමාජය නැවත අවධාරණය කරනවා. මේ දැන් ප්‍රතිසංස්කර ගැන මාතෘකාව තියෙද්දි මේ ඊට යටින් ගේන අනිකුත් කාරණා නිසා මේ සියල්ලට විරුද්ධ වෙන්න නැවත සමාජයට පෙළ ගැසින්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා කියන කාරණේ අපි ජාතික ගුරු ව්‍යාපාරයේ විතර අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.